හේලෝ ගයිස් ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ග්‍රැනි කියන සුපිරි හොරර් ගේම් එක. ඉතින් මචං අපි වැඩි කතා නැතුව ඉක්මනට මම ගේම් ප්ලේ එකට. ඉතින් මචං අද මම නෝමල් දාලා කෙලින්ම ෆුල් ගේම් ප්ලේ එකක් තමයි මචං ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මචං මේ ගොඩක් එවුන් මගෙන් ග්‍රැනි ඉල්ලලා තිබ්බා ඉස්සර ඉඳලම ඉල්ලලා තිබ්බා මචං. එක කමෙන්ට් එකකුත් දාලා තිබ්බා. ඉතින් මචං මම අලුතෙන් ෆෝන් එකක් ගත්තනේ මචං. ඒ ගත්තු ෆෝන් එකට තමයි මචං එක කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඔබ කොච්චර ෆෝන් ගත්තත් වැඩක් නැහැ බං ඔබ ග්‍රැනි දෙන්නේ නැහැ නේ කියලා. ඉතින් මචං ඔන්න බලපන් අද ග්‍රැනි ගහනවා කොහොම හරි ෆුල් ගේම් ප්ලේ එකක් ගහනවා මචං. මම හිතාගෙන ඉන්නේ මචං පළවෙනි දවසේම ෆුල් ගේම් ප්ලේ මේ පළවෙනි දවසේම ගේම ගහන්න මචං. අපි බලමු. බය වෙන්න දෙයක් නැහැ මචං. ඔව් දාපන් ග්‍රැනිව ගෙන්න ගනින්කෝ. ඉතින් මචං මම මගේ ෆෝන් එක ගැන පොඩි රිවිව් එකක් කරා මචං. ඉතින් මචං මාව දන්න අය ඉන්නවා ඇති. එක ඉරිසියාකාරයෝ ඉන්නවා මචං. ඒ වගේ උන් අයි කියලා වැඩක් නැහැ නේ උන් ගැන. මතකනේ උඹලට පෝස්ට් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් එකෙක් ගන්නලු බං ඒ ෆෝන් එක හිටියේ මචං. ඉතින් ඒ ෆෝන් එක ගැන ඉතින් ඌ එක ඒවා කියලා ඒ ගන්න කාටත් බොරු කියලා මචං. එහෙම කරන්න එපා මං ඉතින්. මං කියන්නේ එහෙම කරන්න එපා. උඹලා දන්නේ නැහැ නේ බං. උඹලා පාවිච්චි කරලා නැහැ නේ මේ ෆෝන් එක. ආයි සුපිරි ෆෝන් එකක් මචං. මම රිවිව් එක දාලා ඇති. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා අනිවාර්යෙන් බලපන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. කමෙන්ට් එකකුත් පින් කරලා තියන්නම් මචං. අනිවාර්යෙන් ගිහිල්ලා බලපන්. බලට ඒකේ තියෙන ෆියුචර්ස් දැක්කහම ආස හිතේ මචං. ආස හිතේ කියන්නේ ආයි ගේමින් ෆෝන් එකක් වුණාට කැමරාවත් සුපිරි ක්වොලිටි එකට තියෙනවා. ආයි කියන්න වචන නැහැ මචං. ගේමින් ටෙස්ට් එකත් සුපිරියටම තියෙනවා මචං. හරි මචං මෙන්න මේ පොත ගනි. දැන් ඕක ගැන කතා කරා ඇති. හරි කෝ ග්‍රැනි එන්නේ නැද්ද බං? සද්දයක් දාම මෙලහට ග්‍රැනි එන්නේ වයි බං පල්ලයට. ග්‍රැනි වරෙන්කෝ. ඉතින් මචං පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මචං මගේ තියෙන අර මොකද්ද බං මේ මගේ අර මයික් එක මචං මගේ ගේමින් හෙඩ්සෙට් එක ඒක වයර්ලස් නෙමෙයිනේ මචං වයර්ඩ් එකන්නේ. ඉතින් මචං ඒක මගේ අලුත් ෆෝන් එකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් මචං මං දැන් ඒ මේ වයර්ඩ් හෙඩ්සෙට් එක දැන් අරගෙන මාස 3ක් 4ක් වගේ මචං වෙන්නේ. ඉතින් කවුරු හරි ගන්නවා නම් මචං මේ පහළ දාන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාපන්. ඩිලිවරි කරනවා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මචං WhatsApp message එකක් දාපන්. ඉතින් පොඩි ගාණක් එන්නේ. ඉතින් දැන් ඒක ලංකාවෙන් ගන්නවා නම් 15000ක් වෙනවා. අපි චුට්ටක් ගිහිල්ලා බලමු මේක ඉන්නවද ඉන්නේ. ඊයේ බග් එකක් කියලාද බං? එන්නේ නැත්තේ මෙතෙන් වෙලා ඉන්නේ. අම්මට සීයාව ඊ බලහන් මේකේ මොලේ ළඟටම යනකන් ඉඳලා ආවනේ කියහන්කෝ. මාර මොලයක් නේ වන්දි. මේකේ මොලේ හොද ඇලේ දාලා නාවල ගන්න බෑ. කොහෙනවද? වරි. මේ පළයක් බං උඹට පුළුවන් ද මාවල්ලන්න. ඉතින් මචං ඒ ගාන මං උඹලට කියන්නම්. මේ WhatsApp message එකක් දැම්මහම මේ ගාන මං උඹලට කියන්නම්. අනිවාර්යෙන් අනිවාර්යෙන් WhatsApp message එක දාපන්. මචං දැන් ඕක ලංකාවේ 15000ක් වෙනවා. ඉතින් මම වෙබ්සයිට් එක කියන්නේ ලංකාවේ වෙබ්සයිට් ගොඩක 15000යි දරාස් එකෙත් 10000 ගාණක් වගේ තමයි මචං පෙන්නන්නේ. දරාස් වල එහෙම ඔව් ගනින්නකො දුවපන්. ඉතින් මචං මම පාවිච්චි කරලා හින්දා පොඩ්ඩක් අඩු කරලා දෙනවා. මගේ හෑන්ඩ් ග්‍රිප් එකකුත් තියෙනවා මචං. ඉතින් එක්සර්සයිස් කරන අයට එහෙම ඒක හොඳයි. මං ඒකත් අඩු කරලා තමයි මචං දෙන්නේ. ඉතින් මචං මං අලුතෙන් වයර්ලස් මේ ගේමින් හෙඩ්සෙට් එකක් බැලුවා. ඒක ගන්න සල්ලි නැති නිසා තමයි මචං මං ගාවේ දැන් තියෙන දෙක ඉක්ුණන්න යන්නේ. තියෙන දෙක කිව්වේ මේ අර දෙක නෙමෙයි. බල වැරදි විදියට හිතන්න එපා. පිස්සු දෙකෝ මේ දෙක විකුණුවොත් එහෙම මං ඉවරයිනේ බං. මෙහෙම වීඩියෝ දාන්න බෑනේ. අන්න ඒක ගැන චුට්ටක් හිතපන්. මොලයක් කියලා එකක් තියෙනවනේ උඹලට. හරි මචං ඒක මුකුත් නැහැ. මේ ග්‍රැනිට් එක කරන්න බෑ මං පස්සෙන් එනවනේ බලපන්. ඉතින් මාර වදයක් තියෙන්නේ. නොක තොටගෙන හිඟපයින්කෝ. තා පොඩ්ඩෙන් කනවා ඈ. කනවායි සුපිරි කෑමක් ඈ. දුබන් මම මචන් දැන් මේ
රෙකෝඩ් කරන්නේ මචං මේ ෆෝන් එකේ මයික් එකෙන් බං. උඹලට තේරෙනවද දන්නේ නැහැ මේ වටෙන් පිටෙන් සද්ද ඇහෙනවත් ඒ සමහර විට අර මේ මංගාව තියෙන ගේමින් හෙඩ්සෙට් දෙන්නේ මේ මචං. හරි මචං. යම් බලන්න. මේ සද්දයක් දාලා ග්‍රැනියෝ ගෙන්න ගමු මචං. කෝ වරෙන්කෝ ග්‍රැනී ඕයි කොහෙද ඉන්නේ? වරෙන්කෝ. කොහෙද බං උඹ? කෝ නෑනේ. මෙන්ට වරෙන්. අම්මට සියාව ගියහන්කෝ. යකෝ කියාච්චිට හාල් කරන්න. එන්න ඕනේ වෙලාවට එන්නේ නෑ. දැක්කනේ කලින් අර උඩට වෙලා කරපු බලු වැඩේ. මං ගෙලකට එනකන් ඉඳලා ළඟටම යද්දී ආව ගියහන්කෝ. එහෙම පුළුවන්ද බං අපිව අල්ලන්න? අපිව අල්ලන්න එහෙම ලේසියෙන් බෑ. දැන් මේ පැත්තේ රිමෝට් එක චුට්ටක් දාලා ආයිමත් අරගෙන අර පැත්තෙන් ගිහිල්ලා දාන්න මචං. මොලේ දැක්කනේ මගේ මොලේ. මම මොලේ හොදයි මචං ඇලේ දාන්නේ. දන්නවනේ ඉතින්. ග්‍රැනීට වඩා මොලේ තියෙනවා මචං මට. ග්‍රැනී ඔහින් එනවා අපි මේ පැත්තෙන් ෂේප් එක මාරු වෙමු. ග්‍රැනී එනකම් පොඩ්ඩක් බලගෙන ඉමු නේ බං. දැන් හරි ආවේ නැති වුණොත් අර වගේ මං එනකන් හිටියොත් උඩට වෙලා මාර සීන් එකනේ වෙන්නේ. එනවා. මොකද යකෝ? මී බලපංකෝ. තව පොඩ්ඩෙන් කනවා. අතන අස්සට වෙලා රෙන්න කියන්නේ බලපන්. තව පොඩ්ඩෙන් ඉවරයි. ඉතින් මචං උඹලා ගණන් ගන්න එපා අර කමෙන්ට් එක මං ඒක ඩිලීට් කරලා දැම්මා මචං. ඉතින් ඒක කවුරු හරි දැක්කොත් හරි නෑනේ මචං. ඒක නිසා ඒ වගේ ඉරිසියාකාරයෝ ඉන්නවා මචං. උන්ට කරන්න ඕන දේවල් ඉතින් මං කියන්නේ. ඇයියකෝ. ඉතින් මචං ඔකට කියන්න ඕනේ. ඉතින් මං කියන්නේ. ඉතින් මට මල පැනලා තිබ්බේ මචං ඒ වෙලේ. ඉතින් කමෙන්ට් එක දැක්කහම ඔහොම බලු වැඩ කරන්න එපා බං මන්නම් කියන්නේ. ඉතින් මං කොල්ලෙන් එපා. ඉතින් කොල්ලොන්ට බලු වැඩ කරන එක හොඳ නෑ මචං. ඌත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. තේරෙනවද ඉතින්? හරි ග්‍රැනී යනවා. අපි ෂේප් එක මේඩියක් චෙක් කරගමු. ඉතින් මචං මම හිතාගෙන ඉන්නේ මචං කානුවෙන් පයින්න මචං. කානුවෙන් පයින්න කිව්වට කානුවෙන් පයින්දී මචං අර බඩු තුනයිනේ මචං. බඩු තුනයි කියන්නේ බලහන් ඉතින් ඇත හිතන්නේ බඩු තුන කිව්වහම. ඉතින් මචං බඩු තුනක් තියෙනවා. අර ලීයයි තව මොකක්ද අර චේන් කටර් එකයි අර යතුරයිනේ මචං ඕනේ. ඔය තුන හොයාගන්න සමහර වෙලාවට ගොඩක් අමාරුයි මචං. ඊකයි මම බැලුවේ මේ ඩ්‍රෝ ස්කේප් එකවත් කරනවද කියලා. බලමු මචං. දොරට කැලි හම්බුනොත් දොරෙන් පයින්නවා. නැත්තම් ලිදෙන් පයින්නවා. ලිදට පයින්නවා. නෑ මචං පිස්සුද ලිදට පයින්නේ නෑ. පිස්සු නෑ මට ලිදට පයින්නේ. ලිදට නෙමෙයි මචං පයින්නේ. කොහෙටද? කානුවට. කානුවෙන් තමයි මචං පයින්නේ එළියට. ඒ වෙලේට බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හරි මචං පැනපන්. අර වාසනාවන්ත අංකේ එක්කේ නෑනේ. මේ පැත්තෙන් පොඩ්ඩක් හොයලා බලමු මචං. මොනවා හරි හම්බුනොත්. අර වාසනාවන්ත අංකේ කොහෙද දන්නේ නෑ. මේ වටේම කරකුණා මචං දැක්කේ නෑ. මේක පොඩ්ඩක් අරගමු හදිස්සියකට හරි. ගන්න පුළුවන් නේද? ඔතන සද්ද දාගන්න. උතර ගෑනිට ඇහෙන්නේ නැහැ. අන්න ගියා අර ගෑනි. බලමු. අම්මා අර ඉන්නේ. මේ ඈ? ඒක මුට්ටේ රිපෝට් වුණාද? ඒක අර අතනින් ගියා කොහමද? ඒක මෙච්චර ඉක්මනට මේ පැත්තට ආවේ. මාරත් බඩුවන්නේ ගන්නවා. නෑ මාරයි සුපර් පවර්ස් තියනවද මෙයාට? සුපර්මෑන් දෝල. මාරත් පින් මෙයා එන්නේ ෆ්ලෑෂ් වගේ සොනික් වගේ මාර වෙකින් ආවේ. මාරයි කියන්නේ මාරම මාරයි. හරි යම මොනවාද මං කරන්නේ? පොඩේ බං අපි ඩෙනියෝ නිදි කරවලිමු. බලමු මේක ඇතුළට දාගෙන. හරි මචං. යමන් කාර්යයට. ට්‍රේනින් එකෙන් තමයි දැන් මං ඉන්නේ මචං. ට්‍රේනින් ආවට පස්සේ යයි දන්නවනේ මං කරන දේ. ඇතුළට දාලා දෙනවා උකට. එහෙම කිව්වහමත් උඹලා දන්නවනේ හිතනේදී. මං දන්නවද?
නෑකෝ ඇතුළට දාලා එළියෙන් දොර ලොක් කරලා දුම් ගහලා හුස්ම ගන්න බැරි වෙන්න මරලා දානවා. එහෙම කිව්වට මැරෙන්නේ නැහැ මචං මු. නමුත් දොර වහපන් නමුත් දොර වහන්න කිව්වම මං දොර ඇරලා දුන්නා කියහන්කෝ මගේ මොලේ බලපන්. දැක්කද? මුතේ දකින්න නැති වෙයි කියලා. කමන්නේ මචං එන්න. මේක දාගෙන යන්න මචං. ඒ කොහොදයි මචං. අනි මචං ඉක්මනට යන්න. තම මුගේ මාර වදයක් තියෙන්නේ. ඵලයන්කෝ බං යන්න. මගේ පස්සේ යනවට වඩා ඔබට වැඩ නැද්ද කියහන්කෝ. ගෙදර එහෙට මෙහෙට වෙවි ඉන්න බඩගිනි නැද්ද ඔබට? මට නම් මෙහෙම ඉදීදි බඩගිනි වෙන. මේ දැනුත් බඩගිනි. මම මේ කන්න කියලා ගත්ත වෙලාවේ තමයි මචං මේ වීඩියෝ එක කරන්නේ. අම්ම කාර් කීයක හම්බුණා මචං. මෙහි මොනවද දන්නේ නැති. පොඩ බලපන්. ඇරලා බලමු මේ බෝනික්කෙක් ඉන්නවා බං. මේ බෝනික්කත් එක්ක කරන්න බෑනේ. බෝනික්ක ඵලයන්කෝ බං. උඹකින් ඇති වැඩක් නෑ මට. බෝනික්ක අරගෙන ඉතින් මං කියන්නේ ඉතින් මොනව කරන්නද බං බෝනික්කගේ. හරි මචං. අදාළම නෑ. යමම් මචං. රෙනි හිටියත් ඒ නැතත් එකේ ඒ පැත්තෙන් සද්දයක් ඇහුණානේ. මේ පැත්තෙන් ගිහලා මෙන්න මේක අරගමු. අම්මට සීනි මිටිය තියෙනවා. ඩ්‍රෝ ස්කේප් එක කරන්න පුළුවන් ඒ වගේ බලමු මචං. හම්බුණා මිටිය හම්බුණානේ. දැන් ෂේප් එකේ මිටියෙන් දැම්ම කඩන්න යන්න හොඳ නෑ මචං. මම මේ පැත්තට ගෙන්නේ ගම් මචං. මේ පැත්තට ආවට පස්සේ දොර ලොක්කම දොරන්නේ මචං. මම මොලේ කියන්නේ බා ඕක ඇර ඉදිද්දි මචං මට ගිහිල්ලා ඕක කඩා ගන්න පුළුවන්. අන්න එකයි මොලේ කියන්නේ. මොලය බ්‍රේන් කියලා නේ බං කියන්නේ මොලේ. මම දන්නේ නෑ බං. කවුරු හරි කියලා දියන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන බලන්න. හරි ඒව මේවා දාලා නෑ. මේ ගිහිල්ලා කක්කට තියාගෙන මොනවා හරි කරගන්න කියලා දීමු මචං. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් නෑ. ඌ ගාව තියෙන බඩු ටික ගන්න පුළුවන්. බඩු ටිකක් නෑ එකයි තියෙන්නේ. එක බඩුවේ. බලමු. අම්මට සී වෙනවා. දොරට තව කෑල්ලක්. ඒ කෑල්ලක් දාලා අපි ගමු මචං. ඵලයන්. රෙනියේ ඉද්දන්නේ නෑ. අදාළම නෑ මේක කපාගමුකෝ. උඩට යන්න ඕනේ නෑ දැන්. ඔන්න ඔය හැරින් දාගෙන ඕක. හරි මචං දුවපන්. දැන් ග්‍රැනි ඉන්න පුළුවන්. ග්‍රැනි આવුත් ආයි දන්නවනේ. මට කරන දේ අම්මට සිරි වෙයි. නෑ එහෙම කරන්න දෙන්නේ නෑ යාට. එයා ලොකුත් නෑ පොඩිත් නෑ. පොඩි සද්දයක් දාගෙන උනේ මචං. දාපන් සද්දයක්. ඇහෙනවද ඔබට? ඇහෙනවද? මේ ගෙදර බෙල්ලක් ගහන ඇහෙන්නේ නැද්ද බෑ? බෑ හැනතනම් බෙල් හයි කරලානේ. මීයා ගියත් මීයා පැටළුණත් බං බෙල් එකේ සද්ද ඇහෙනවා. පූසෙක් පැටළුණත් ඒත් සද්ද ඇහෙනවා. බලපන් ඉතින්. මම පැටළුණත් ඒත් සද්ද ඇහෙනවා. මම පැටලෙන්නේ නෑ බං. මම බෙල් එක කල්ලා තමයි යන්නේ. පාරින්කෝ ඔබට බය නෑ. අනිත් ඵලයන් බය යන්න මෙන්න මේ කාලා. ඔව් ගණන් දුවපන්. මේ සද්දෙට එනවනේ බං ළඟට. ස්පීන් නැතුව හරි එනවා මචං. මොලේ තමයි නේද? ඕකී නැති ටිකේ නෙමෙයි. මේ පැත්තට ගිහිල්ලා ආයි ගම්බිරිස්සෙක් ගත්තොත් හරිනේ මචං වැඩි. නෑ එහෙම කරන්න ඕනේ. උඩට චෙක් කරමු. උඩ බැලුවේම නෑ. කොග් වීල් එකක් තියෙනවා. අදාළම නෑනේ බං. ඕව වැඩක් නෑ බං. මට අදාළම නෑ වැඩක් නෑ මචං. කො එනවද අරගෙන? නෑනේ බං. පේන්නේ නෑ. අපි මෙන්න මේක අරගෙන එහා පැත්තට යනවා. හරි එහා පැත්තට ගිහිල්ලා වැඩක් නෑනේ බං. මට දැනුයි මතක් වුණේ. අපි යට අර මොකද්ද අඩුව දාලා ආවනේ මචං. මේ වයර් එක කපා ගන්න ඕක ගේන්න ඕනේ. නැත්තරි වැඩක් නෑනේ. ඔන්න ඕක ගනි. අන්න ගියා අරකි. හරියට ගියා. අපි ඒපේ මාරුවේ. දැක්කා මම දැක්කා. මම දැක්කා ඌත් දැක්කා. හරිනේ. තොඩ හරි. හරි මචං ඉක්මනට ගිහිල්ලා මොක වැඩක් නෑ අකෝ. විසික් කරපන්. නෝ ගනි. අරගෙන මේඩියක් කපා ගන්න. ෂේප් එක යන්න අතන ඉන්නේ. ඉක්මනට කපාගත්ත දිව්වා දැන්. දැන් ඔකත් අරගෙන කෙලින්ම උඩට තමයි මචං යන්න ඕනේ. අපේ ගම්බිරිස්සෙක් දැන් ගන්නකො තාකොඩ්ඩෙන් කනවා. මේ පුටුව විසික් කරපන් බෑ. මොකට පයින් පාරක් ගහපන් උඩින් යන්න. පුටුවත් එක්ක කරන්න බෑ. පුටුවත් එන එක වෙලාවකට වදයක් වෙන්නේ. කො පුටුව නෑනේ. පුටුවක්ද මේසයක්ද මොකක්ද මන්ද බෑ.
මේ ග්‍රැනීගේ ගෙවල් වල අනේ මන්ද එක එක දේවල් තියෙනවා මචං අද්භූත නැගිටපන් ආයිමත් තිබ්බා මේ වදයක් බං අයියෝ ඵලයන්කෝ බං පුටු යරවයි මේවයි එක කරන්න බෑනේ බෑ හරි මචං උඩට ගිහිල්ලා උඩ තිබ්බ මචං සේප්පුයි යතුර ඒක ගත්තොත් අපිට සමහර විට දොරට කෑල්ලක් හම්බෙන්න පුළුවන් මන් දන්නේ නැහැ මොනක අරගනින් යකෝ තක් ගාලා අන්නේ හරිනේ ආසාව අනේ පළයන් බං බෝග ඇරලෙද්දි හෙට වෙයි මං යනවා ඒ ටිකට බිමට මේ යටට හරි මචං කොහෙනවද එනවා අත දැක්කම මත දැක්කෝ දොර අරින්නේ දොරත් ඇරිය මචං දොරත් ඇරිය බය වෙන්න දෙයක් නැහැ දොරත් ඇරිය ඒකයි මචං ඉතින් දොරන් ඇරගෙන එනකොට ඉතින් මචං අපි හදටත් ගිහිල්ලා ඉවරයි අනේ ඵලයන් බය යන්න දැන් ඔබට පේන්නේ දැන් ඔබ පොට්ට වෙලා ඉන්නේ ඔබට ගැහුව ගම්බිරිස්සෙන් දැක්කනේ උඹට බය නැහැ බං උඹේ මූණ ඉස්සරහා ඉදිද්දිම මචං මං උඹට ගැහුවේ මචං නෙමෙයි ග්‍රැනි හරි මචං අපි රින්ගල යම් බලන්න මොකක් හරි අමතක වුණාද මේ දෙන්න කොට්ටලා මේ පැත්තෙන් යනවා අර පැත්තට ගියානේ බං මේ පැත්තට දැන් ගිහිල්ලා වැඩක් නැහැ මම මේ පැත්ත චුට්ටක් චෙක් කරගමු උඩ මොකද බැලුවේ නැද්ද කොහෙද මට මතකෙදී උඩ බැලුවේ නෑ නෙමෙයි බැලුවා මචං අපි යමන් මෙන්න මෙහෙට හරි අම්මට සිරි වෙන වැඩෙන්නේ මෙයා බලන්නකො මේ දැන් ටීකට කලින් මේ ගහලා ගියේ අපි උඩට යන්න මචං උඩට ගිහිල්ලා යා පැත්තට යන්න ඕනේ දැක්කද එయ్యකෝ දොර අරින්න ඔච්චර වෙලා යන්නේ අම්මට සේම නෑ නේද මම කලින් කැපුවා හරි සේෆ් කී එක ගන්න මං ආවේ මට අදාළම නෑ ඕවා මේවා හරිද සේෆ් කී එක ගන්න ආවේ සේප්පුවේ යතුර ඒක ගත්ත කියන්නේ ඇයි හැබැයි ඒකෙත් මොනවද තියෙද්ද දන්නේ අවාසනාවට බලු බෙට්ටක් ඔය තිබ්බොත් ඒ මාර සීන් එකක් වෙන්නේ අන්න අර ගෑණි එනවා දූපන් යකෝ ඔය අරගනින් අම්මට සිරින නැක් කලින් අරකට පොල්ලකුත් හම්බුණානේ බලහන් ඉතින් කානුවෙන් පයින්න පොල්ලත් හම්බුණා යතුරත් හම්බුණා දැන් මොකද්ද අර චේන් කටර් එක තමයි මචං හම්බුන්නේ නැත්තේ ඊගත් අපි හොයාගමු ෂේප් එක අර යතුර අතනම තිබිච්ච දෙන්න චේන් කටර් එක අපි ෂේප් එක හොයාගමු කෝ අයනවද මෙයා පේන්න ළඟ තියාගන්න එක හොඳයි මචං එතකොට තමයි ලේසි අපි බලමු දැන් උඩ මොනවද තියෙන්නේ කියලා බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා අම්මට සිරි වෙනවා මස් පෙත්තක් තියෙනවා මං අර උඩ කුළුවට දෙන්න තමයි මස් පෙත්ත තියෙන්නේ අයින් මේ පව්කාර වැඩ කරන්න හොඳ නේ නේද ඒක නිසා ගොඩක් කෙවුම් මචං ඔය මකුළුවට එන්න දෙන්නේ නැත්තම් මරලා දානවා මම පව්කාර වැඩ කරන්න හොඳ නැහැ නේ මචං එයා මස් පෙත්ත අරන් ගිහිල්ලා හෙලිම මූණේ ගහනවා ඒක හරි හොඳ වැඩ එතකොට කිසිම බය වෙන්න දෙයක් නැහැ සීරියන තව පොඩ්ඩේ බය වෙන්න වෙනවා තව පොඩ්ඩේ හරි මචං පැන්නේ කියලා ඥා මෙතනදි කරන්න මචං පොඩි බග් එකක් තියෙනවා මම බැලුවා වැඩ කරනවාද කියලා වෙලාවට මම එතන හිටියේ නැත්තේ හිටියනම් කොහොමද මෙයාගෙන් කනවා ඉතින් අම්මට සිරි වෙයි මට සිරි වෙලා ගම්පා යට වෙලා වගේ තමයි උගේ ස්පීඩ් එක බලහන්කෝ බම් මේ නෝමල් දාලා ගහද්දි නෑ ඉතින් එහෙමයි කියලා ඉතින් ලොකු ස්පීඩ් එකක් නෑ මචං අර ලගීදී ලොකු ස්පීඩ් එකක් තමයි දැනෙන්නේ පොඩ පල්ලෙහාට යන්න මචං පොඩ පල්ලෙහාට ගිහලා තමයි මචං වැඩ කරන්න ඕනේ පල්ලෙහාට යමන් දුවපන් ග්‍රැනියට නම් ඉතින් මේ පැත්තට එන්න බෑ අබ්බන් චේන් කරේ තියනවා කියලා මේ හරියනම් තීරි කියලා කියන්න බෑ අර ගෑන් ඉන්නවද දන්නේ කො අම්මා ඉන්නවා බඩු පාර අර පැත්තේ බෑ මෙතන මොනවද තියෙන්නේ කියලා මෙතන මොකුත් නෑ හරිම ලස්සනයි උඩ මොනවද දන්නේ තියෙන්නේ මේක නෙමෙයි අනිත් එක බෑ අන්න වාසනාවන්තන්ගේ තිබ්බ එක කියලා අපි බලමු අම්මට උඩු ෂෝට් ගන්න එකේ කෑල්ලඩෝ නියමයිඩෝ නියමයිනේ යමන් ගිහලා ෂෝට් ගන්නේ හදාගමු
දීල්ලා දෙනවා අද ග්‍රැනීට ආයි නෑ සුපිරි සම්බෝලයක් කනලා දෙනවා කවනවා කියන්නේ ආයි නෑ සම්බෝල යන්නල විතරක් දීලා මදිනිවම් පවුනීතින් ග්‍රැනී වුණත් කවනවා මචා කවනවා කරන්න දෙයන්න වරෙන්යකෝ කෝ ග්‍රැනී වරෙන්යකෝ බඩුවක් අතේ තියෙන්නේ ඔයාටෙන් මට ළඟට ඇවිල්ලම කුත් කරන්න බෑ මං ඔයාට බය නෑ වරෙන්කෝ ළඟට දෙන්න බයට එන්නේ නෑ බලපන් තාමත් නෑනි තාමත් නෑ බලපන් බයට එන්න ඇත්තේ ඕකී බයයි බං මොකෙද්ද බං ඕකී මාත් එක්ක බලද්දී අනේ ඵලයන් බයි යන්න ආවා මෙච්චරලා යත්තේ එනවද නැද්ද කී හිතීතියද අනේ ඵලයන් බන් දැන් යන්න උඹ මොකෙද්ද මම ඔබ පොඩි එකෙක් බං මට තාම උඹ ඔබට ලොකු වුණාට මට පොඩි එකෙක් බෑ අනේ මන්ද කියලා වෙලන්නේ ඔන්න ලෝඩ් කරගෙන ඉන්න උතනින් දාලා ආයිමත් පල්ලෙහාට යන්න අර වාසනාවන්තාන් කියහන්න බෑ බෑ සජ්ජහන්න යමන් මචං චනික යන්න ඕනේ සිනක බලමු මේ හරිය තියෙන්න ඕනේ මචං අරක දැන් උඩ ටික ඔක්කොම චෙක් කරන්නේ බෑනේ ඉතින් යට තමයි තියෙනවා නම් තියෙන්න ඕනේ මචං බලමු ඉතින් යටත් චෙක් කරලාම බලමු අපේ මකුළු ආච්චි ඉන්නවාද මකුළු ආච්චි නෑ මචං ඒ කියන්නේ නැත්තම් එච්චරයි මොක වහන්නේ සනික උඩට යනවා සනික යනවා නැත්තම් කෙලිනෝ කියවිලා නෑ ඕකට ලිෆ්ට් එකේ එන්න බෑ ලිෆ්ට් එකේ මම ඉද්දි කොහමද මං ඒකේ නම් මට උඩු ස්පෙෂල් කී ගන්න මේක ගිහිල්ලා දාලා අර උඩ මකුළුවෙක් ඉන්නව මේ මකුළු ආච්චිනිව අර උඩ ඉන්න වෙන මකුළුවෙක් මේ හැටි සෙට් වෙයිද නෑ මට උඩු කිව්වාගේම සෙට් වුණා ගියහම එයා යනවා ෂේප් එකේ ඒකට කන්න නෑ නේද බා පව් බං අසරණ ජීවිතේ කණක් නෑනේ කණක් නැති වුණාම කොච්චර දුකයිද වේදනාකාරී ඇති නේද ඒක දිහා ගන්නකොට කොහොමද අපේ කන් දෙක පුපුරනවනේ ඒව තේරෙන්නේ නැහැ කියන්නේ ටීවී ඒකිට කන්නේ නෑනේ හරි මචං අපි ඉක්මනට උඩට යන්න දැන් ග්‍රැනී ඇවිල්ලා ඇති සමහර විට මේකටලා ඇවිල්ලා ඇති ග්‍රැනී හරි මචං ඉක්මනට ගිය අම්මට උඩු තා පොඩ්ඩෙන් කනවා එහෙම ගහන්න පුළුවන්ද දැන් ඉවාට පොඩ්ඩක් ඉන්න ඔයාට තව සම්බෝලයක් දෙන්න ඉන්නෝ චුට්ටක් තප්පරක් ඉන්නකෝ ගන්නකෝක දැන් හරිද දැන් ඔයාට දැන් සැපද ඔන්න ඔක ලෝඩ් කරලා ඉක්මනට උඩට යම නැත්නම් එන්න පුළුවන් මෙයා ඒ දැක්කද ඉන්න විදිය ආයි නෑ සුපී විදියට එයා ඉන්නේ අම්මට සීමට කියන්නත් අමතක වුණානේ බෑ ඉතින් මචං ඔය ග්‍රැනීට කියන්න ඕනේ දත් ටික මැද ගන්න කියලා කට හරිම ගදයි බන් ළඟට යද්දි ඔකි ගහද්දි හරිම ගදයි බන් කට ඔබට කියන්න මේ ඕකට හොද දත් බෙහෙත්තක් තියෙනවා මචං මන් දන්න එකක් තියෙනවා ඕකි දුන්නොත් ආයේ දත් ටික සුදු වෙලා ඇයි ඈ ඉතින් මචං මේ වීඩියෝ එකේ ටිකක් රෙකෝඩ් වෙලා නැහැ ඉතින් ඒ ටිකක් කියන්නේ බං අර බාත්රූම් එකේ නෙමෙයි රැට් එකේ ඉඳලා මෙතෙන්ට එන එක තමයි පොඩ්ඩක් රෙකෝඩ් වෙලා නැත්තේ ගණන් ගන්න එපා ඉතින් මම මොකද්ද බං කීටි අම්මට සිරි ග්‍රැනී ගැනනේ ග්‍රැනීගේ දත්මදින්න හොද මොකක්ද මේක ගැන නේබ දත්මදින්න දෙන්න හොද ටූත් පේස් එක තින් මචන් මන්නයි එකෙන්ම තහවුරු කරන්නේ මචන් සුපිරිවිකි අයි දන්නවානේ අම්මට සිරිවෙනවා සුපිරිවිකී නැත්තං සිග්නල් නැත්තං කලෝගඩ්බ තුන්ගනීර කලෝගන්න දන්න නෑ කලෝගාඩුත් පට්ටඩු ල පාවිච්චි කල නෑන පාවිච්චි කළ බලපං ආසහිතේ හරියම යම අපිට අවශ්‍ය බාණ්ඩි හම්බුණා උඩ තිබිලා මකුළු අයික ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා හැබැයි මස් පෙත්ත දැක්කම උටේ කමත වුණා මාර බඩුවක් නේද දෙක්කනේ පගාව දීලා වැඩ කරගන්න අම්මට සීවි ග්‍රැනිත් එනවා ග්‍රැනී වෙන පිකරවල ඉන්නෝනේ ඉස්සෙල්ලා නැත්තම් කරන්න බෑ මොක දාපන් ඇතුළට ඔය ඔය ඇතුළටම දාන්න ඕනේ පස්සේ ඊළඟ දාන්න නැත්තම් ඉතින් මෙයා මට කෙලිනවනේ බෑ කිතෝට කරන්න බෑනේ බෑ අය කම මේක යන්නේ නේ බං අයියෝ පලයන්කො බං අයියෝ කමන්නේ ඒකෝ නෑ පිගීල යතුරුගම යතුර අරන් ඇවිල්ලා ඕක දාමු අරපන් දොර කද්දයක් ඕක කරන්නේ දොරවල් අස්සේ ඉර වෙන්නේ හරි මචං යතුර ගත්තා සෙනික්කනි ගත්තා දිව්වා
දුපන් නැත්තම් අර කියන්න පුළුවන් මං කිව්වේ දැනටවත් නැති වෙලා විනාඩියකම විනාඩිය තප්පර තියන්න නැති වෙනවා කිව්වට බලහන් ඔය කියන ඉක්මන විනාඩිය තප්පර තියන මං කියන්නේ ඇති විනාඩිය තප්පර තිය ඔන්න දැන් මෙතනින් දැම්මනම් ඉතින් මං ඔය ලීය කනවා මචං ඔතනින් දාද්දි දැන් වැටුනේ නැත්තම් මට කන්න බෑ මම ඔය වේයෝ ඉන්නේ මම වේයෝන්ට සුනික් කන්න පුළුවන් නේ බෑ උන්ට දෙනවා මචං මම ටීම් වර්ක් නේ බෑ පිස්සුද මං උන්ටත් එහෙම බෑ ඔගොල්ලෝ එහෙම හිතන්න එපා උන් එන ගොඩක් එකතු වෙලා මාසයක් විතර යනවා එහෙම කී ඉතින් මට කන්න බෑ මචං මේ දක්ටි කියලා විලා උන්ට අනිවන්ද බෑ උන්ට බත් නෙමෙයි දන්නදී අම්මට සිනුයි මේ බලන්නකො මේ ගෑනින් ඔබ මෙතෙන්ට වෙලා ඔය ඔබ දන්නේ මචං ඒකට කන්දේ ගුණ නෑනේ බං වැඩන්නේ පළයන්කෝ අඩුපඩු විතරක් තියෙනවා කන්දේ ගුත් නෑ ඇය ගාගෙන සද්ද දාගෙන කෑ කෑක හයින්න විතරක් දන්නවා පළයන් බං උඹට කරන්න පුළුවන් දෙයක් නෑ හරි මචං ගිල්ල අපි චේන් එක කපාගමු පළයන් එම් මචං අරකි බොහෝ දුරට උඩට ගිහින් එන්න පුළුවන් මොකද උඩට මචං ලොකු පාරක් නෑ නේ බං ලොකු දුරක් යන්න නේ ඔය ඉන්නේ මං කිව්වේ නෑ අනේ පළයන් උඹට වඩා මුලේ තියෙනවා මට බොහෙන් එදි මම මෙහෙන් යනවා මේ පළයන් බං උඹට පුළුවන් ද මාව අල්ලන්න දෙන්නම් කොයාට කනට එන්නකෝ ආ චුට්ටක් කනට දෙන්න ළඟට එන්නකෝ මේ තියෙන අතේ පොල්ලන්නේ කෙනෙම දෙනවා දාලා කො ඉන්නවද ඔය යා නැති පාටයි යා නෑ අම්මට සිවි යා මාර වැඩෙන්නේ යා නේ කිප්පුම මාව කියහන්කෝ පිස්සුද බං උඹ ඉන්නවා කවුද කිව්ව නෑ කියලා උඹ නැති කරන්න බෑනේ බං මම දන්නවනේ මෙහෙන් යන්න මචං මෙයාට මට වඩා ලොකු මොලයක් බං තියෙන කලින් මම වැරදිලා කිව්වේ බලහංකෝ කන් දෙකක් නෑ හැබැයි මොලේ නම් තියෙනවා සුපිරියට බලහංකෝ අතන ඉඳලා මෙතෙන්ට මාව කියහන්කෝ එඩින්ගට අනේ හාත් දාලා හද්දි වගේ බෑ ග්‍රැනීට වඩා කොච්චර හොදයිද බලන්න මේකී ග්‍රැනීට පුළුවන් ද මාව අල්ලන්න කොච්චර වෙඩි තිබ්බත් මැරෙන්නෙත් නෑ මේ ගෑණි අන්න බලපන් එන ගැහුවත් මැරෙන්නේ කියන්නේ ඕක තමයි මචං අපි දැන් ග්‍රැනීව ගෙන්නගමු නැත්තම් ඕකි වාතයක් වෙනව බෑ එනම ගද යෝකි වරෙන් ඉක්මනට වරෙන් කොබන් ඉතින් මචං උඹලා දන්නවා ඉතින් මට මේ දවස්වල මයික් කියන්නේ මචං ඉතින් මේ ෆෝන් එකට මචං මේක සපෝට් කරන්නේ නැහැ ග්‍රැනි ඔතන ඉන්න මං ෂේප් එක කැපෙන්න ඔහොම වටපිට බල ඉන්නකෝ යන්න තරහ නෑනේ නැගිට දිව්වා දැන් ඵලයන්ම ගෙදර උඹට පුළුවන් ද බං මාව අල්ලන්න ඉතින් මචං උඹලා දන්නවා ඇති පැනපන්ඩුව නෑ එක්ක ෂෝට් යන්නේ එකක් තියුම් මං පවුනේ බං නැත්තම් ග්‍රැනි දැන් පැනපන් ඉතින් මෙතන උඹලා දන්නවා ඇති මට මේක නෑ මචං ඒ කියන්නේ මයික් කියන්නේ මගේ තියෙන හෙඩ්සෙට් එක මචං මේකට සපෝට් කරන්නේ මේ ෆෝන් එකට ඉතින් මම මේ ෆෝන් එකේ මයික් එකෙන් තමයි මචං රෙකෝඩ් කරන්නේ වටෙන් පිටින් ඉතින් සද්ද එනවාදී වැඩි ගණන් ගන්න එපා ඉතින් මචං අනිවාර්යෙන් ගන්න එකෙක් ඉන්නවනම් මේ WhatsApp නම්බර් එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න මම කලින් WhatsApp නම්බරේ දැම්මා දැනුත් දානවා අනිවාර්යෙන් ගනින් ආයි සුපිරි ක්වොලිටි එක තියෙනවා මම ගානක් කිව්වනේ උඹලට ආයි සුපිරි කියන්නේ සුපිරි ආයි බලන්න දෙයක් නැහැ හරි මචං බලමු මේ ගියානේ මට යන්න ඕනේ පැත්තට මේක බලහන් ඉතින් එනවද ඵලයන්කෝ බං වද දෙන්න ඉපා හරි මචං යනවා අරහෙන් අර පේනවද මම පේන්නේ නැද්ද පොඩ එනෝකෝ මෙහෙට කමන්නේ ගියා මම මෙහෙන් කැපෙනවා ෂේප් එකේ මට ප්‍රශ්නයක් නෑ මචන් දැන් ඉතින් ඒකිට දැන් මාව අල්ලන්න බෑ පුළුවන් නම් වරෙන් කොබන් මෙතෙන්ට ගය සමරලා යන්න ඕනේ මචං ඉතින් අපි සතුට සමරලා තමයි එළියට යන්න ඕනේ මචං අන්න ඉබ්බත් ඇරියා ගැම්මට අම්මට සීරි මොන්න මචං ඉතින් පේනවා ඇතිනේ සුපිරියටම ග්‍රැනි ෆුල් ගේම් ප්ලේ එකක් ගෙනා මචං කානුවෙන් තමයි මචං පෑන්නේ ඔය පේනවා ඇතිනේ ග්‍රැනි බලාගෙන ඉන්නවා ග්‍රැනිට බඩ ගන්න බෑනේ බං මෙතෙන්ට ආවි කොහොමද දන්නේ කොහොම හරි එන්නේ ඔය ඉන්නේ මචං මේකෙත් දැන් කට ඇරලා බුලත් අපනවා වගේ බලාගෙන ඉන්නේ අයියෝ කටේ මාද බං තියෙන්නේ බුලත් අපනවා වගේ බල ඉන්නේ හරි මචං ද එන්න ඉතින් මචං මමත් ගිල්ල එන හැනෝටම සුබම සුබ දවසක්